හායි මේ රෙසිපි සෙට් එකේ දෙවන එපිසෝඩ් එක අද. තෝරගත්ත රෙසිපි එකේ හැටියට මේකේ නම තියෙන්නේ කඩු සහ පැණි මිශ්‍ර අන්නාසි පුඩිමක්. 1995 ජනවාරි 2 වෙනි සඳුදා තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ. මේක මම හිතන්නේ මේක සිරිකත පත්තරේ. එහෙනම් අපි මේක try කරලා බලමු. අපි බලමු මේක කියලා තියෙන විදිහට අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපි මුලින් බලමු ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි එක හදාගන්නේ කොහොමද කියලා. ඒකේ මේක කියලා තියෙන්නේ පිටි අවුන්ස් 6ක්, මාගරින් අවුන්ස් 3ක්, අයිස් වතුර ටිකක්, ලුණු තේ හැඳි භාගයක්, ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. ඒකට ප්‍රශ්නයක් එනවා පිටි අවුන්ස් 6ක් කියන්නේ කොච්චරක්ද කියලා. පිටි අවුන්ස් 6ක් කියන්නේ මං කැල් කරාම ආවේ ග්‍රෑම් 180ක්. ඊට පස්සේ මාගරින් අවුන්ස් 3ක් කියන්නේ ග්‍රෑම් 85. මුලින්ම එහෙනම් අපි මේකේ ක්‍රස්ට් පේස්ට්‍රි එක හදාගමු. පාන් පිටි ග්‍රෑම් 170ට බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. මුලින්ම පිටි එකයි බේකින් පවුඩර් එකයි හොඳට හලා ගන්නවා. එකට ලුණු කුඩු තේ හැඳි භාගයක්. අතින් කලවම් කරගෙන මේකටම දාන්න කියලා තියෙනවා මාගරින් ග්‍රෑම් 85ක්. මේක දාලා මේක කියලා තියෙනවා ලුණු හා මාගරින් එකතු කර පිට්ටු කැට ලෙස අනා ගන්න. ඒට වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන තරමට එන ලෙස පිටි ටික අනා ගන්න. අපි මේක කියලා තියෙන විදිහට පිට්ටු කැට එන විදිහට හදා ගන්න තියෙනවා. අනා ගන්න තියෙනවා. දැන් නම් ටිකක් පිට්ටු කැට වගේනේ. කොහොම හරි මේකේ ඩෝ එකක් හදාගන්න තමයි කියලා තියෙන විදිහට මම හිතන්නේ කරන්න තියෙන්නේ. බලමු අපි කරමු. මාත් හදන ෆස්ට් ටයිම් මේක. සාමාන්‍ය පිට්ටු කැට හදන්න මම දැකලා තියෙන්නේ මෙහෙම. මේකට අයිස් වතුර චුට්ට දාලා මේක ඩෝ එකක් හදාගන්න තියෙනවා. ඩෝ එක හදාගත්තා. අපි දැන් මේක තුනී කරගමු. ඩන්. එකත් හරි. පස්සේ පුඩිමට අවශ්‍ය ද්‍රව්‍ය. පොඩි අන්නාසි ගෙඩි එකක්, බටර් මේස හැඳි එකක්, පැණි මේස හැඳි එකක්, මාගරින් ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 150ක්, බිත්තර දෙකක්, පිටි ග්‍රෑම් 50ක්, කජු ගන්න කියලා තියෙනවා ග්‍රෑම් 100ක්. කියලා තියෙනවා කැමති කෙනෙකුට අන්නාසි වෙනුවට ඇපල් උනත් යොදාගෙන මේක හදන්න පුළුවන් කියලා. රෝලින් පින් එකකින් තුනී කරලා ඊට පස්සේ දෙවෙනි රූපේ තියෙන විදිහට හදාගන්න කියලා. මේ තියෙන්නේ දෙවෙනි රූපේ. මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේකේ ඒ හදාගත් එක මේ තුන්වෙනි රූපේ තියෙන විදිහට ගැරුප්පුවක් ආධාරයෙන් හිල් කරගන්න කියලා. ඒක අපිට ඒක කරගන්න අමතක. කියලා තියෙන්නේ බටර් හා පැණි සාස්පානකට දමා විනාඩි 5ක් පමණ ලිපේ තබා ඒ මෘදු කරගන්න. ඉන්පසු කපා සකස් කරගත් අන්නාසි පෙති කලින් සකස් කරගත් ට්‍රේ ටින් එක මත තබා අතුරා ගන්න. එය පස්වන ඡායාරූපයේ දැක්කේ. කොහොමද 5 3 මේ තියෙන්නේ 3 මේ තියෙන්නේ 5 මෙන්න මේ විදිහට අතුරු ගන්න කියලා කියනවා. يعني බටර් මේස හැඳි 1යි පැණි මේස හැඳි 1යි දාලා සාස් පාන්ට දාලා පොඩ්ඩක් රත් කරලා ගන්න කියලා කියන්නේ. මේකට මම යූස් කරන්නේ අපේ ගෙදර කිතුල් පැණි ටිකක් තියෙනවා. ඒකෙන් මේස හැඳයි බටර් මේස හැඳි. ඔයාලට මේකට සීනි පැණි ගන්නත් පුළුවන්. එකකින් මේස හැඳි එකක්. චුට්ටක් රත් කරගන්න ඕනේ. බටර් හා පැණි සාස්පානකට දමා විනාඩි 5ක් පමණ ලිපේ තබා ඒ මෘදු කරගන්න. මම හිතන්නේ මේ කියන විදිහට බටරුයි පැණි දාලා ඒකට
අන්නාසි ටික දාලා අන්නාසි ටික චුට්ටක් සොෆ්ට් කරගන්න කියන්නේ. අන්නාසි ටික රවුම් හැඩයට පෙති කපා ගන්න. මේ කියලා තියෙනවා මේ මැද කොටස නාරටිය වගේ එක කපලා අයින් කරන්න කියලා. ඒත් මම මේකට ඒකත් යූස් කරනවා. දැන් අපි ඒක කරලා බලමු. මගේ සාස් පාන් නිකන් ඉඩත් මදි වගේ. ඒ උනාට කොහොම හරි කලවම් කරලා මේක ටිකක් සොෆ්ට් කරලා ගමු. ඊට පස්සේ තියෙන්නේ මේ ටික මේකේ අතුරු ගන්න. මාගරින් හා සීනි බඳුනකට දමා ක්‍රීම් වනතුරු ගසා ගන්න. ඒ කියන්නේ සීනි ග්‍රෑම් 150යි බටර් ග්‍රෑම් 100. මේ දෙක හොඳට මික්ස් කරගෙන යන්න. හරියට කේක් එකේ බැටර් එක හදාගන්නවා වගේ තමයි. මෙෂර්මන්ට්ස් තමයි පොඩි වෙනසකට තියෙන්නේ. ඒට බිත්තර දෙකක් බීට් කරලා දාන්න. ටේක් ගත්තා නම් මීට වඩා ලේසි කරලා. හැන්දෙන් කලවම් කරගන්න ගසා ගන්න කියලා කියපු හින්දා මමත් ඉතින් හැන්ද ගත්තා. ඊට පස්සේ ඒ දෙකම මික්ස් කරලා පිටි ග්‍රෑම් 50කට කජු ග්‍රෑම් 100ක් දාලා කලවම් කරලා මේකට දාන්න. ඊට පස්සේ මේකට දාලා ආයි හොඳට කලවම් කරගන්න. මේ මිශ්‍රණය මේකට දාලා තුනී කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේ මිශ්‍රණය මේකට දැම්මට පස්සේ අර මුලින් හදාගත්ත ඩෝ එකේ ඉතුරු කොටස් වලින් මේක අර ලැටිස් විදිහට මේකට පොඩ්ඩක් ඩෙකොරේට් කරගන්න කියලා. ඊට පස්සේ කියලා තියෙනවා නම්බර ඡායාරූපය දැක්වෙන පරිදි icing සීනි උඩින් ඉස සෙල්සියස් අංශ 375 කියලා තියෙන්නේ. මම හිතන්නේ සෙල්සියස් අංශකද කොහොමද දන්නේ මම මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 30ක් 40ක් අතර වේලාවක් මේක පුලුස්ස ගන්න. ඊට පස්සේ මේක කියලා තියෙනවා අයිස්ක්‍රීම් හෝ කස්ටර්ඩ් සමග රස බලන්න කියලා. මම මේක අවන් එකට දාලා එන්නම්. මේ තියෙන්නේ. මේක වටේ දාර වලින් අල්ලන්න ඕනේ මැදින් අල්ලුවොත් හොඳට ඇවිල්ලා තියෙනවා. පොඩ ප්‍රශ්නේ උනේ උඩට මම දැම්ම වැඩි. ඒ කියන්නේ මේකේ කියන්නේ වැඩි ෆීල් කරන්න බෑ. අන්නස් ටිකක් වැඩිපුර දැම්මා. අන්නස් ටිකක් අඩුවෙන් දාලා බැට එක දැම්ම නම් මෙහෙම වෙන්නේ නැහැ මගේ පොඩ්ඩක්. ඒක මට පොඩ්ඩක් එහෙම වුණා. නැත්තම් කියලා තියෙන රෙසිපි එක නරක නෑ වගේ. දැන් අපි උණුවෙන්ම රස බලමු. ඔයාලත් හදලා බලන්න එහෙනම් මේක ඇත්තටම රස ඩෙසර්ට් එකක්. ඒක පතරේ දීලා තියෙන විදිහටම හරියට හදාගන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.